welcome back to my YouTube channel. ඉතින් මගේ යාළුවෝ අද තාදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. මගේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මම එස්තෙල් මාෂා. ඉතින් කොහොමද මගේ යාළුවන්ට ලැබුවා වූ 2026 නවවසර ඕගොල්ලන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ අලුත් අවුරුද්ද කොහොමද සැමරුවේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අලුත් අවුරුද්ද කියලා මම විශේෂ දේවල් නම් කරේ නැහැ. මට ටයිම් එකක් තිබුණෙත් නැති නිසා අද ගෙනල්ලා තියෙන්නේ ඩේ ව්ලොග් එකක් නම් නෙවෙයි. දවස් දෙකක් ඇතුළත මම මොකද කරේ කියලා තමයි අද ෂෙයා කරගන්න යන්නේ. මේ දවස් දෙකකට කලින් අලුත් අවුරුද්ද ලබන්නේ. ඉතින් මම හිතුවා අලුත් අවුරුද්දත් එන නිසා මොකුත් විශේෂයෙන් හදන්නෙත් නැති නිසා කිරිටොපි ටිකක් හදාගත්තොත් හොඳයි කියලා. මොකද කිරිටොපි හදන්න ලේසියිනේ නේද? මම ඉතින් මේ රෙසිපි එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මුලින්ම මම කන්ඩෙන්සර් මිල්ක් එකක් එකතු කරගත්තා මේ වගේ ෆෑන් එකකට. ඊට පස්සේ මම ඒ මිල්ක් කප් එකෙන්ම හාෆ් වෙන්න උණු වතුර එකතු කරගත්තා. ඊට පස්සේ මම ඒ ටින් එකෙන්ම ෆුල් කප් එකක් සීනි එකතු කරගත්තා. මේකට ඔයා ග්‍රෑම් වලින් සීනි ගන්නවා නම් ග්‍රෑම් 250ක සීනි පාවිච්චි කරන්න පුළුවන්. මේක හරි ලේසි රෙසිපි එකක්. ඕගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න. ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට හොඳට මික්ස් කරලා සීනි ටිකත් මිශ්‍රණය දී වුණාට පස්සේ තමයි ලිප ඔන් කරගත්තේ. මේ කිරිටොපි එක හදාගන්න ඕනේ අපි අඩුම ගින්දරේ. ගින්දර වැඩි කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අඩුම හීට් එකේ තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මේ රෙසිපි එක හදනවා නම් අනිවාර්යෙන් ඉඩ තියෙන භාජනයක් ගන්න. මොකද මටත් අවසානයේ මැද හරියක් යනකොට මේ භාජනේ මාරු කරන්න උනා. අතරිදුනට කරන්න දෙයක් නෑ. ළමයව හැඳි ගන්නම වෙනවා. ඔයාට කිරිටොපි කන්න ඕනේ නම් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ අපේ කිරිටොපි මිශ්‍රණේ මේ විදිහට ටිකක් තික්ුණාම මම ඒකට වැනිලා තේ හැඳි එකමාරක් එකතු කරගත්තා. වැනිලා එකතු කරගත්තට පස්සේ මම බටර් වලින් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඔයාට ඕන බටර් එකක් මාජරින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කොයිම වෙලාවකවත් මේක මිශ්‍ර කරන එක නම් නවත්තන්න එපා. එහෙම වුණොත් අඩිය අල්ලන්න බලනවා. ඉතින් මම මේ වෙලාවේ ඔයගොල්ලෝ කලින් දැක්කා වගේ කජු කපාගත්ත මම පොඩිවට. ඒ වගේ කජු ටිකක් මම එකතු කරගන්නවා. දැන් ඇත්තටම විනාඩි 20කට විතර පස්සේ තමයි මේ ඔක්කොම දේවල් එකතු කරගත්තට පස්සේ දැන් තියෙන්නේ අපිට පදම එනකන් හොඳින් කලවම් කරගන්න. ඇත්තටම අවුරුද්ද ගැන හිතේ පුංචි දුකකුත් තියෙනවා. මොකද මම පන්සල් යන ගොඩක් ආස කෙනෙක්. අනිවාර්යෙන්ම ජනවාරි 1 වෙනිදාට මම පන්සල් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ සහ ගිය අවුරුද්දේ මට ඒ දේ කරගන්න බැරි වුණා. ජොබ් එකත් නිසා මගේ දින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනෙත් නිසා ඉතින් පුංචි දුකක් ඒ ගැනත් තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 30කට විතර පස්සේ තමයි මේක පොඩ්ඩක් වෙලා යන වැඩක්. හැබැයි අපි මේක කොච්චර වෙලා ගියත් අඩු ගින්දරේ කලවම් නොකර නම් කරගන්න එපා. අනිවාර්යෙන් එතකොට වට වරදින්න පුළුවන්. මේකේ හරි පදම තමයි වටේ තියෙන ඔක්කොම එක මිශ්‍රණයක එක ගුලියකට ඇලෙනවා. එතකොට තමයි මේකේ හරිම පදම එන්නේ. ඔයාට මේකේ හරිම පදම බලා ගන්න පුළුවන්. එක ගුලියකට ඇරුණාට පස්සේ හැන්දට ටිකක් ඇඟිල්ලෙන් අරන් බලන්න වැලි වගේ අහුවෙනවා නම් ඒක තමයි හරිම පදම. ඒ වෙලාවේදී ඔයා බා ගන්න මේක ලිපෙන්. අනිවාර්යෙන් මේක හදන්න කලින් අනිවාර්යෙන් ට්‍රේ එකක බටර් ටිකක් ගහලා පැත්තකට කරලා තියාගන්න. මොකද මේක ලිප ඔෆ් කරපු ගමන් අනිවාර්යෙන් මේක ඉක්මනින්ම කැට ගැහෙන්න බලන නිසා. දැන් මගේ කිරිටොපි එකේ පදම හරි. මේ විදිහට එක ගුලියකට ඔක්කොම එකතු වුණාට පස්සේ මම ලිප ඔෆ් කරගෙන මම කලින් හදාගත්ත ට්‍රේ එක හරි තැටි හරි ඔයගොල්ලෝ මේ කැට කපන්න භාවිතා කරන එක මේ විදිහට දාලා ඉක්මනින්ම තුනී කරලා රස්නේ පිටින්ම කැට කපා ගන්න. මොකද මේක නිමුණට පස්සේ කැට කපා ගන්න බෑ හයි වෙන නිසා. මේ විදිහට ඔයත් හදලා බලන්න. මාරම රහයි හරි ලේසි. ටිකක් වෙලා ගියාට ලොකු වැඩ නැහැ මේක කරන්න.
ඉතින් අද ජනවාරි 1 වෙනිදා. ඉතින් මම මුකුත් විශේෂයෙන් කිරිබත් හැම මුකුත් ඇදුවේ නැහැ. මොකද වැඩ තියෙන නිසා, වැඩට යන්න ඕන නිසා. උදේම ඉතින් මම කිරිතේ එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම හැමදාම කිරිතේ බොන කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් මම එහෙම පිටි ಜಾති බොන්න කැමති නැහැ. ඉඳලා හිටලා මට හිතුණොත් තමයි මම කිරිතේ එකක් හදාගන්න බොන්නේ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට අවුරුද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඇත්තටම මේ වෙලාවේ ගෙදර අය මතක් වුණා. ඒත් මේ අවුරුද්දේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේම කියලා තැනක එන අවුරුද්දේ අනිවාර්යෙන් මගේම කියලා තැනක කිරි උතුරන්න, ඒ වගේම අවුරුදු සමරන්න. ඉතින් ඒ බලාපොරොත්තු වෙනුවෙන් හස්බන්ඩ් මම සෑහෙන මහන්සි වෙනවා. ඉතින් ඒ මහන්සි ප්‍රතිඵල ඉස්සරහට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. වයිෆ් කෙනෙක් විදිහට මම ගෙවන ජීවිතේ ඇත්තටම මම කැමති නැහැ. හස්බන්ඩ් හැමදේම හස්බන්ඩ් කරලා දෙනවට. ඉතින් මට ඕනේ හස්බන්ඩ්ට ලොකු ශක්තියක් වෙලා ජීවත් වෙන වයිෆ් කෙනෙක් විදිහට ජීවත් වෙන්න. අපි දෙන්නගෙම හීන වෙනුවෙන් අපි දෙන්නම උත්සාහ කරලා අපි දෙන්නම කොට යන්න. ඉතින් මම මගේ හස්බන්ඩ් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න, කැපකිරීම කරන්න පුළුවන් බිරිඳක් විදිහට ජීවත් වෙන එක තමයි මගේ එකම බිරිඳක් විදිහට මගේ හීනේ. මම මාර මාස කෙනෙක්. ඉතින් ලබන අවුරුද්දේ මගේ හීනේ හැබෑ වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. ඉතින් අද දවස ඔහොම තමයි ගෙවුනේ. හවස් වෙලා මමයි හස්බන්ඩ්ුයි පොඩ්ඩක් එළියට ගියා. ඉතින් මේ තියෙන්නේ බීච් එක ළඟ තමයි. මේ ඇත්තටම මාරම ලස්සනයි. දැන් වෙලාව 10:00 විතර. ඉතින් මාරම නිදහස්, හිතට මාරම නිදහස් මේ වගේ මුහුදු වෙලක් අයින් ඉන්නකොට. ඉතින් පොය නිසාද මන්ද ලස්සනට හඳත් පායලා තිබුණා. හඳ පායපු දවසක මුහුදු වෙලක් අයින් ඉන්නවා කියන්නේ හිතට මාරම සැනසීමක් නේද? ඉතින් ඔන්න අද දවසට මම ගිහින් එන්නම්. මගේ vlog එක බලපු ඔයගොල්ලන්ට සුබ දවසක් වෙන්න.